ඉතින් කොහොමද? අද අපි යනවා නුවරඑළිය. දැන් අපි ඉන්නේ වැල්ලවාය ටවුන් එකේ. බෙරගල හරහා තමයි අපි මේ ගමන පටන් ගත්තේ. මේ පාරේ යන අපිට මුලින්ම හම්බ වෙනවා දීලමැල්ල. ලංකාවේ දෙවෙනි ඉන්ටර්නෙට්ම දියඇල්ල. මේ ටයි එකක් දෙන්නේ දියල්ල ළඟටම යන්න. දැන් අපි මේ යන්නේ එර්ෂන් බංග්‍රෝ එක බලන්න. දැන් මේ හරවන්නේ බොරලන්ද පාරට. අල්පතර යාම ජීවිතේ වණ්ඩාර වලනේ. පොය දවස්නේ සෙනග ගොඩක් ඇවිත් තියෙනවා. අතරම බංගලෝ එක ඇතුළේ වීඩියෝ කරන්න බෑ. ඒක නිසා වලට ඇතුළේ වෙන්නන විදියක් නැහැ. ඇඩිෂන් බංගලෝ එක බලලා දැන් අපි යනවා බොරලන්ද හරහා උය පාරට. Cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like වාහන දෙකේ වීඩියෝස් ටියුබ් කරගෙන දැන් අපි යන්නේ හෝටල් කරන හරහා අපි නවතින තැනට. අපි නවතින්නේ අඹේවල. country boy stepping. Yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. ළඟට ගියාම තමයි දන්නේ 4න් පස්සේ යාලා ටිකට් ඉෂුව කරන්න නැහැ කියලා. ඉතින් අපි ආයෙත් ඔහින් බහලා බොරලන්ද හරහා නුවරඑළියට ඇවිත් තමයි හෝටල් එකට ආවේ. මෝනින් මේ තමයි අපි නැවතුණු තැන. මේක තියෙන්නේ අඹේවිල කන්දේල රිසර්වේෂන් එක ළඟ. උදේට මෙතන මාරම ලස්සනයි. අඹේවිල ෆාම් එකක් තියෙනවා මෙතනට. අපි උදේම පිටත් වුණා. අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එකත් ෆාම් එකේ රෙස්ටුරන්ට් එකෙම ගන්නවා කියලා. දෙවැනි දවසේ ගමනක් පිටත් වුණා. ඉතින් මේ තියෙන අඹේවල ස්ටේෂන් එක.
Yeah, came through flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rocking boots and white tee. Designer on my cuff link, something like a movie. Country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit that body. I'm the top, for the top, I can't never take a break. Yeah, I'm hot, and you not, that's why all my records bang. Oh, it's been a long, hard road, gotta go home. අනර මං කිව්ව ට්‍රැක්ටර් යන්න. දෙන්නාට නිසා ලොකු පිරිසක් හිටියේ නැහැ. අපි ටිකට්ස් අරගෙන ඇතුළට ගියා. මං ඉතින් මේ දැන් ගිය මාසෙත් ඇවිල්ලා මේ මාසෙත් යනවා. මාසෙකට සැරයක් එනවා දැන් මේක නම. ගිය මාසෙත් ආවා දැන් මේ මාසෙත් ආවා. ඊළඟ මාසෙත් එනවා. ටිකට් ගන්නව නැද්ද? අප්‍රේල් මාසේ ආපු වෙලාව ළමයි 3 දෙනෙක් තියලා තමයි ආයෙ ගිහිල්ලා තියෙන්නේ. පළමුව දරුවන් දෙවනුව ඡායාව. පළමුව දරුවන් දෙවනුව ඡායාව. ඉතින් අපඩාගෙන මේ කිරි දුවන්නේ මෙතන. කිරි දුවන්න හදා. ඒ දුමුරු පාටයක් ඉන්නවනේ. ඉතින් තමයි චොකලට් වලට ගන්න. What? Bro, what are you talking about, man?
රෙඩි කරලා තියෙන දැන් කිරි දොවන්න එකයි යන්නේ. අන්න ඇඟතුල්ලන් තියෙන්නේ අරගෙන. ඇඟතුල්ල. එක කසම බලපන් කිරි දොවන්න එකයි යන්න බලපන්. අන්න යාගන්නත් බැහැ. ඔතනින් තමයි යන්න තියෙන්නේ. ඔතන තියෙන ෆ්‍රේම් එක මේ අඹේ වල ෆොටෝ වල දාන්නේ කැම වල හරියට. අර සුපිරි. එලාර. අර කිරි තියෙන තමයි. එක එක ඉස්සර විතර තියෙනවා. කෑම ගානේ කැක්කේ විනාඩි 5යි විනාඩි 5යි දෙන්න ඔව් දාගෙන යනවා ඊට පස්සේ එකෙක් ඇවිල්ලා අතුලන්නේ දාගුවා ඔව් ඒක ඉතර තමයි පාන දවසට 4-5 පාරක් දෙනවා ඇති අරදී ෆ්‍රේම් එදා ඇවිල්ලා හොඳටම වරින් හොඳ මොනවාද? ලීකුඩු. ලීකුඩු මොකක් කරනවයි? ලීකුඩු ගන්න දෙන්නේ නේ. මෙන්න මේක තමයි අර මේ කරන්නේ. ඒක තමයි මේව දාන්නේ. අදනේ කට්ටිය ෆොටෝ ගන්න. මම ඔන්න ප්ලේස් එක මං හිතාගෙන ඉන්නේ නෝරෙලිය මේ ගෙගරි පාර්කේ හරි තියෙන තැනක් කියලා. ඔව්. කට්ටිය වීඩියෝ එහෙම දාද්දි. ලේඩීස් ෆොටෝ බලන්න. මේ ෆාම් එක බලලා ඉවරලා අපි දැන් මේ යන්නේ ජැග්ර් ෆාම් එකට ස්ට්‍රෝබෙරි ගන්න. තුලිඩ නෑ වගේනේ. මේ මෙතන රිවර්ස් එක ගමු නම් තියෙනවා. स्ट्रॉबेरी दी इतनी लगाने यार भाई हां मैं पर्स कराने पर्स के फोन ने गलल देना මං කෝල් එකක් දෙන්න. මේ මයි පර්ස් එක අල්ල ගන්නවා. අයිලන්ඩ් එකට ෆාම් එකක් නෑලු. ෆැක්ටරි විතරයි. අර අර ඉන්නේ සිකුතිලා ගන්න එකට. හා ෆාම් තියෙන්නේ අඹ වෙලයි තව වෙන කෙනෙක්. එයාලගෙන් බඩු අරන් අර කට්ටිය හදන එක තමයි. යම්බල. මේ මෙනු එක තමයි සුසු.
ගණන් තමයි ඔක්කොටම වැඩි සුති. දැක්කම හැබැයි කන්න හිතනවා. අපරන් කැමති ඔක ෆ්‍රෙෂ් බෝල් එක තියෙන්නේ. මම මුලින්ම ආවද ඒක කෑවා. ඒක මාළු. ඒක හැබැයි ඊට පස්සේ අර මේ පැක් එක ගත්තට ඒකේ තියෙන ඒ රස නැහැ. බෝල් එකේ තිබිච්ච වෙන රසක්. අර චොකලට් දාලා තියෙන්නේ. නෑ. මොන්නේ ස්ට්‍රෝබෙරි වෙනවා කෑලි කපලා බෝල් එකක් තියෙනවා. චොක්ලට් මේ චොක්ලට් අයිස්ක්‍රීම් ඒකෙන් එකයි අර මේක කියක් ගන්න බෝතල් දෙකයි ලොකු මේකෙන් දෙකයි. අට ගෑම් 850 ලොකුද? මේන් දෙකයි. ගෑම් මේ ස්ට්‍රෝබෙරි අපිට අපිට ගන්නවා තව. එකක් ගමු හතරක් ගන්න. හතරක් දාන්න ස්ටෝරේට ස්ට්‍රෝබෙරි පැක් 4ක්. මේ ජම්බෝද එකක් තියෙන්නේ බිරස් පොඩි හිතනවාදී 380 පොඩියක් ගමු 800 පොඩි එකක් දෙනවා 800. පොඩි එකක් අපිට මේ අරගෙන මේක මේ මොකද B3 කියලා අනේ අර චොකලට් දාලා චොක්ලට් එක ඒක අන්න ඒක චොක්ලට් කේක් සන් ඒක හොඳයි චොක්ලට් කේක් එක මේ මෙරින් සන්ඩේ කියලා එකක් තියෙනවා. මෙරින් සන්ඩේ තියෙනවා. ඒක. ආරකේ පාට. ඒක එපා. මේන් බෑග් 4ක් ගන්න පුළුවන්ද? බෑග් 4ක් ගන්න පුළුවන්. බෑග් ටික 800යි. ගෑම් දෙකයි අහිට දෙකයි ඔරෙන්ජ් සන්ඩේ ගත්තාන්ට ඔරෙන්ජ් සන්ඩේ කෑම ප්‍රයිස් ටිකක් වැඩි වුණත් මෙතන තියෙන කෑම හරි රසයි ඒ වගේ හරි වෙන ඒ නිසා අපි කෑම කීපයක් try කරා ඵලය. කවුද කන්නේ? කන්න තමයි කියන්නේ. ඒ කන්නේ නැද්ද? මේ මොනවද ඒ අයිස්ක්‍රීම් මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි. මේ තියෙන්නේ චොකලට්. මෙච්චර කෑවත් ජැග්‍රෝ ෆාමේ එළියට ඇවිත් අපේ වාහන දෙක බෙදුණා. මොකද අපිට නුවරඑළිය කරන්න වැඩක් තිබුණා. ඒක නිසා අම්මලව ගුඩ් ග්‍රෙගරි පාක් එකට යන්න කියලා අපි අපේ වැඩ කරගෙන තමයි ආයේ ජොයින් වුණේ. ඒ ටික වීඩියෝ කරගන්න බැරුණා. මොකද කැම් එක තිබුණේ අනිත් කාර් එකේ. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. තාත් වීඩියෝ එකකින් සෙට් වෙමු.